හරි. හරි. ඒ ප්‍රශ්න කාර්යවම ya. පොඩි රෙකෝඩින් ගන්න බැරි ප්‍රශ්න තිබ්බා දැන් එකක් හරි මේ පාස්පෝර්ට් අරගෙන වැඩි කරා. හරි. ළමයි අපි යමු පාඩමට අද හතරවෙනි පාඩමට කරන්නත් කලින් පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙන මම මතක ඇති. පෝෂණේ පාඩමනේ. පොඩි කොටසක් තියෙනවා ඉතුරු වෙලා බලමු මේ පෝෂණේ පාඩම මේ කොටස කොහොමද අපි ඉවර කරන්නේ කියලා. හරි. ළමයි පොඩි කොටස අපි අද ඉවර කරනවා මාළු වෙලාවක් යන්නේ. අපි අවසාන මඩියේ ඉතින්නේ පොඩි දෙයක් තියෙන අපි කතා කරගන්න බලමු අපි එඩින් කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට ළමයි මම දැන් අද හතරවෙනි පාඩම ආරම්භ කරනවා. තව සුළු මොහොතකින් විනාඩි 15ක් වගේ අයිපුරින් කාල සීමාවක්. ඒ කාල සීමාව තුළදී අපි ආරම්භ කරනවා අපේ හතරවෙනි පාඩම. හරි. එතකොට ළමයි අපි අවසානට නතර කරේ අපි ආරම්භ කරමු මුලින්ම වැදගත්ම කොටස තමයි මෙතන මේ අපේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ඊට පස්සේ ප්‍රෝටීන් ජීර්ණය සහ මේද ජීර්ණය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතකොට ළමයි විභාගයට આવුවොත් ආන්නෙත් ඔන්න ඔය පාඩේ. තේරුණාද? කාබෝහයිඩ්‍රේට් ජීර්ණය විස්තර කරන්න. ප්‍රෝටීන් ජීර්ණය විස්තර කරන්න. මේද ජීර්ණය විස්තර කරන්න. ඔන්න ඔය තමයි අපේ වැඩිපුරම විභාගයට ආන්නේ. තේරුණාද? එතකොට මතක තියාගන්න නම් මේක කොහොමද හරියට වැඩේ ගොඩ දාගන්නේ කියලා. හරි. එහෙනම් පළවෙනි කොටස ගන්න අපි පිටු 53 කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කියන කොටස. හරි. මේක තමයි ඉතාලම වැදගත් වෙන්නේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය. එතකොටමයි මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ගත්තාම මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා අවසාන ජීර්ණය පාලනය අපි ගන්න සරල සිදුනේ ග්ලූකෝස් විදිහට තමයි ශරීරයට අවශෝෂණයක් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ග්ලූකෝස් විදිහට තමයි ශරීරයට අවශෝෂණයක් සිදු වෙන්නේ. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ළමයි අපි මොන ආකාරයෙන් ශරීරයට ගත්තා? තේරුණාද? අපි කිව්ව අපි කන ඕනම ආහාරයක්. තේරුණාද? අපි කන ඕනෑම ආහාරයක් වේවා ඒ කාබෝහයිඩ්‍රේට් තියෙනවා නම් ඒක ජීර්ණයේ ඵලය සරල සීනියවත් ග්ලූකෝස් වලට බිඳවටලා තමයි අපිට ශරීරයේ ශක්තිය ලෙස ශරීරයට ගබඩා වෙන්නේ. හරි. එතකොට ළමයි බලා ගන්න ඕක තමයි ඔයාලට පුළුවන් කාබෝහයිඩ්‍රේට් ළමයි ගත්තාම තියෙනවා සෙලියලෝස් තියෙනවා හෙමිසෙලියලෝස් තියෙනවා පෙන්ටෝසාන්ස් තියෙනවා ගැලස්ටෝන්ස් වැනි පොලිසැකරයිඩ්. ඉතින් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් ගත්තාම මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙනවානේ. එතකොට මෙන්න මේ ප්‍රධාන කොටස් තුනේ තේරුණා ප්‍රධාන කොටස් තුන මොනම ආකාරයෙන් ආවත් අවසාන මොකද කරන්නේ? බිඳ වැටීමකට ලක් කරනවා. තේරුණාද? බිඳ වැටීමකට ලක් කරනවා. එතකොට මේ බිඳ වැටීමකට ලක් කරන අවස්ථාවේ ප්‍රධානම සංඝටකය මොකද්ද අපි දන්නවා ග්ලූකෝස් වලින් තමයි හැදලා තියෙන්නේ මොනොසැකරයිඩ් එක හැදලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. ඒතර ප්‍රධානම සංඝටකය තමයි මුලින්ම තියෙන්නේ. ඒ දන්න මේ අපි ඔන්න මොනාරි බත් හරි මොනාරි ඔන්න කැම්ප්ලේට් එකක් කනවා කට්ටිය. තේරුණාද? ඔන්න කැම්ප්ලේට් එක කනකොට මේ කැම්ප්ලේට් එකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා දැන්. ඒකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. එක්ක මේක තියෙන කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් ආකාරයෙන් තියෙන්න පුළුවන්. ඩයිසැකරයිඩ් ආකාරයෙන් තියෙන්න පුළුවන්. ඊළඟට පොලිසැකරයිඩ් ආකාරයෙන් තියෙන්න පුළුවන්. ඒක එක ආකාරයෙන් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මොන ආකාරයෙන් තිබ්බත් ශරීරයට අවශ්‍ය කරගන්න මොනවාද? සරල සීනි විදියට. තේරුණාද? ඒ කියන්නේ කොයි ආකාරයෙන් තිබ්බත් අවසාන ජීර්ණ ඵලය අවශෝෂණය කරගන්නේ සරල සීනි. නැත්නම් කියනවා ග්ලූකෝස් විදියට. හරි. එතකොට ළමයි අපි යමු කොහොමද මේ ජීර්ණය ආරම්භ වෙන්නේ? කොහොමද එකින් එක පිළිවෙලට කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා අවසානට අපේ ශරීරයට අවශෝෂණය වෙන්නේ කොහොමද කියලා ඇබ්සෝබ් වෙන්නේ කොහොමද කියලා. ළමයි අපි දන්නවා මුලින්ම ඔන්න අපි කියමු අපි ඉන්න ටැම්ප්ලේට් එකක් තියෙනවා අපිට ආහාර පිඟානක් තියෙනවා. ඒ ආහාර පිඟාන භාවිතා කරලා අර්ධ ආහාර පිඟාන භාවිතා කරලා මොකද කරන්නේ අපි ආහාරයට ගන්නවා. අපි දන්නවා ආහාරයට ගන්නකොට ඉස්සල්ලාම ආහාර ජීර්ණ පද්ධතිය. හරිද? ඉස්සල්ලාම ආහාර ජීර්ණ පද්ධතිය කොහටද අපි දාගන්නේ මේ කැම ටික? මුඛයට නේ. මේ කැම් ප්ලේට් එක තියෙනවා. මේ ආහාර කොටට දාගන්නේ මුඛයට දානවා. ඔන්න ඉස්සල්ලාම ස්ටාර්ට් එක. ආහාර ජීර්ණ පද්ධතියේ මුල්ම අංගය තමයි මුඛය. හරිද? අපි දන්නවා මුඛයෙන් වෙන දේවල් වුණ තරම් අපි කතා කරන දත් වලින් ඉන්නේ දත් වලින් මොකද ඉන්නේ? උඩා කැබිලි වලට කඩනවා.
තොල් වලින් මොකද වෙන්නේ? මේ ආහාර එළියට බාහිර වැහිලා තියෙනවා. දිවෙන් මොකද කරන්නේ? ආහාර ආමාශය තල්ලු කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි රසායනික මගේ රසය දැනෙන්න පරිස්සම් කරලා බලනවා. එතකොට ඒ වගේම තමයි බලමු තමයි මෙතන මුඛයේ තියෙන ක්ලේට ගාන්ති මගින් ප්‍රාප්‍ය වෙන දේවල් වලින් කොහොමද මේ ජීර්ණය ආරම්භ වෙන්නේ කියලා. අපි මතක තියාගන්න ඔන්න මුඛයේ තියෙනවා තමයි. හරිද? අපි කියන ඔන්න ආහාර ජීර්ණ පද්ධතියේ ඔන්න මිනිස්සෙක් ආහාර ගන්නවා. මෙන්න මේ මුඛයේ ළමයි. හරිද? මෙන්න මේ මුඛයේ අරමුදු වෙලා තියෙනවා ළමයි. මතක තියාගන්න මෙන්න මේවා ඇමයිලේස් එන්සයිම්. මොකක්ද කියන්නේ ඇමයිලේස්. හොඳට මතක තියාගන්න. ඇමයිලේස්. තේරුණාද මොනවද තියෙන මුඛයේ තියෙනවා ඇමයිලේස් එන්සයිම් වල. හොඳට මතක තියාගන්න මේවා ඇමයිලේස් එන්සයිම් තමයි මේකේ අරමුදු වෙලා තියෙනවා. තමයි මේ ඇමයිලේස් වලට අපි කියනවා ටයිලින් කියලා කියනවා. මොනවද කියන්නේ? ටයිලින්. ඒක ටයිලින් කියන බෝඩට බාර ගන්නවා. ටයිලින් කියලා කියනවා. එතකොට මේ ටයිලින් ගත්තත් ඇමයිලේස් ගත්තත් මතක තියාගන්න ඕන මුඛයේ අඩංගු වෙන එන්සයිම් මොනවද? ඇමයිලේස් නැත්නම් අපි කියනවා ටයිලින් කියලා. හරිද? දැන් ඔන්න අපි ආහාර ටික කට දාගත්තා. මොකද වෙන්නේ? ක්‍රේට ගන්ති මගේ මොනවද වෙන්නේ? මේ ඇමයිලේස් නැත්නම් ටයිලින් කියනවා ස්‍රාවය වෙනවා. එතකොට මතක තියාගන්න මේක ක්‍රියා කරන්නේ පිසින ලද ආහාර වල. ඒ කියන්නේ අපි පිසු ආහාර නේද? අපි උදාහරණ ගත්තාම බා. තේරුණා ඔන්න පිසලා තියෙන ආහාර නේද? උයලා තියෙන්නේ. ඒතකොට ඔන්න පිසු ආහාර වල ක්‍රියා කරනවා. ඊට පස්සේ මෙතන මේක මෙන්න මේ වගේ මොකද වෙන්නේ? මේකත් එක්ක මිශ්‍ර වෙලා මොකද වෙන්නේ? මේක ආහාර ටික සියල්ල මොකද වෙන්නේ? ආමාශය වෙත ගමන් කරනවා. තේරුණා ඔන්න ආමාශය වෙත. ඉබුණට මල්ලක් තියෙන්නේ නේද? ආමාශය වෙතට ගමන් කරන්න ආරම්භ වෙනවා. ළමයි මෙන්න මේ ආමාශය විතර ගමන් කරාට පස්සේ ආමාශය තියෙන තුනක් තියෙනවා නේද? ඒක නොයෙකුත් ආම්ලික ධර්ම තියෙනවා ආමාශය තුල. තේරුණාද? එතකොට මේ ආමාශය තුලට ගියාට පස්සේ මතක තියාගන්න මෙන්න මේ ආමාශය තුල පවතින ආම්ලික මාර්ගය නිසා මේකට අපි ගන්න මේකේ තියෙනවා HCl අම්ලය තියෙනවානේ. අපි කියනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා. දැන් ඔන්න ඇමයිලේස් මගින් උපදින ආහාර දෙකක් ගන්න යොව ආමාශය වෙත ගමන් කිරීමක් සිද්ධ කරනවා. එතකොට ළමයි මතක තියාගන්න මේකේ තියෙන මේ ආම්ලික භාවයෙන් හින්දා මොකද වෙන්නේ? අපි හයි ඇසිඩ් නේ. හරිද? හයි ඇසිඩ් තියෙන්නේ. ඒතකොට මේ ආම්ලික භාවය තිබ්බම පොඩ්ඩක් ප්‍රශ්න ආමාශය තේරුණාද? හිතන්න ගම්බයක් මොකද අපේ මාන ගියාවු එක්ස්ට්‍රා අපේ මාන ගියාවු පිටෙන්න බලන්න. ඒ වගේම ආමාශය තිබ්බම මොකද වෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක් ළමයි. ඒ කියන්නේ ආමාශය තුලදී මෙන්න මේක මේ අධික ඇසිඩ් ප්‍රමාණය නැත්නම් අධික අම්ල ප්‍රමාණය ශරීරයට අහිත කරනවා. තේරුණාද? ඔන්න ඔය දේ මැඩපමත්ත ගන්න මොකද කියන්නේ? මේක උදාසීන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. තේරුණාද? එතකොට මතක තියාගන්න උදාසීනයි කියලා කියන්නේ ඒක අම්ලයකුත් නොවේ, බස්නයකුත් නොවන තත්ත්වයටපත් කරනවා. ඒ උදාසීන කරනවා කියන්නේ. තේරුණාද? අම්ලයකුත් නොවේ, බස්නයකුත් නොවන තත්ත්වයට මොකද කරන්නේ මේක උදාසීන බවට පත් කරනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ ඇමයිලේස් නැත්නම් ටයිලින් කියන දේවල් මොනවාද ඇනයිඩ් ඉන්න බලපානවා. හොඳට බලන්න නැහැ තේරුම් නැත්නම් හොඳට සංකීර්ණ තේරුම් ගන්න ඕනේ. මොකද කරන්නේ? මුඛය තුළදී මේ ඇමයිලේස් සහ ටයිලින් කියන එන්සයිම් එනවා. එනවත් එක්ක මොකද වෙන්නේ? මේක ආමාශය ඊට පස්සේ අපි දන්නවා ආමාශය අධික ආම්ලිකයි. තේරුණාද? මේ අපි ඊසද්දී කතා කරා මේ ආම්ලික කතන්දරේ. තේරුණාද? අපි කතා කරා ආම්ලසේ කියලා කතා කරා. මතකද? ආම්ලසේ කියලා කතා කරා. ආම්ලසේ කොහොමද වෙන්නේ කතා කරා. එතකොට මම මේ අධික ආම්ලිකතාවයෙන් මේ ආම්ලිකතාව සමග දරා ගන්න බැරි නම් මොකද වෙන්නේ? මේක උදාසීන කරන්න බලපාන. උදාසීන වෙනවා කියන්නේ මොකද්ද? අම්ලත්වයේ බස්වල ලෝණ තත්ත්වපත් කරනවා. හරි මධ්‍යස්ථ කරනවා. ඒ කරන අවස්ථාවේ මොකද කියන්නේ? මේ ටයිලින් නැත්නම් ඇමයිලේස් කියනවා ඇනයිඩ්ලා යනවා. එයාගේ කිසිම වැඩක් නැහැ. ඉතින් ස්ටොප් වෙලා යනවා. ඔය තමයි ළමයි කතා කරන්නේ මේ ඇමයිලේස් සිදුවන දේවල්. හරි මුකෙන් සිදුවන දේවල් ටික. ඊට පස්සේ තමයි අපි දන්නවා මුකෙන් පස්සේ අපි දන්නවා මොනවද අනුතුරු යන්නේ? අග්නිආශය නේද? මුකය පස්සේ ගොඩාක් අවශ්‍යයි. අපි දන්නවා ආමාශයට ගමන් කරලා ඊට උනක් අග්නියාස බලමු අග්නියාසය තුලදී මොකද වෙන්නේ කියලා. මේ ආන්න අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ආහාර වලට අග්නියාසයෙන් කරන කාර්යය මොකද්ද කියලා බලමු. ළමයි අග්නියාසයෙන් කරන කාර්යය තමයි හරි. මතක තියාගන්න අග්නියාසයෙන් කරන කාර්යය ඔයාලට පුළුවන් දරනන්න. ළමයි අපි කන්නතුල සාමාන්‍ය මුස්කන අනුභවන්නේ ඉතින් කියන්නේ හරි මුසතාව. හරි. ඔන්න රූපක ගන්න නම් පොතේ තියලා බලා ගන්න පුළුවන් ළමයි දින තියෙනවා. ඕක මුල හරි දින තියෙනවා. ටියුට් එකේ මේ ආර්ජිත පද්ධතිය ඒක පොඩ්ඩක් බලන්න ඈ
හරි එතකොට නම් බලන්න කියනවා කුඩාන්තයේදී මුල් කොටස වන ග්‍රහණිය තුල ළමයි මතක ඇති ග්‍රහණිය නේද ඉතිහාසයේ කතා කරන ග්‍රහණිය ඔය තියෙන්නේ කියලා. එතකොට ළමයි මේ ග්‍රහණිය තුලින් තේරුණා මේ ග්‍රහණිය තුලින් තමයි මොකද වෙන්නේ අග්න්‍යාසික ග්‍රන්ථි සාවය කරන අග්න්‍යාසික කියලා නම් අග්න්‍යාසික ඇමයිලේස් ආරය පිෂ්ඨේවා. ඔන්නම මොකද කියන්නේ අපි ඔන්න මේ ගත් ආහාර වල පිෂ්ඨය තියෙන්න පුළුවන් නේ. පොලිසැකරයිඩ් පිෂ්ඨ නේද? නැත්නම් කාබෝහයිඩ්‍රේට් වර්ගයක් තමයි පොලිසැකරයිඩ් කියන්නේ. පොලිසැකරයිඩ් වර්ගයක් තමයි මොනවද? පිෂ්ඨය කියන්නේ. එතකොට ඔය කාබෝහයිඩ්‍රේට් එකේ ખાන්නේ ඒ තේරුණා මොනසකට ඒක පොලිසැකරයිඩ් වල ඒක පොලිසැකරයිඩ් පිෂ්ඨය. එතකොට ළමයි මෙන්න මේ අග්න්‍යාසයෙන් මතක තියාගන්න අග්න්‍යාස විදිය තියෙනවා. අග්න්‍යාසක ඇමයිලේස් කියලා. මම කියන අග්න්‍යාස කියනවාද? අග්න්‍යාසික ඇමයිලේස්. මේක දෙකම ඔන්න පිෂ්ඨ සහිත ආහාරයක් කෑවා. කෑවට පස්සේ මොකද වෙන්නේ? මේකෙන් අග්න්‍යාසයෙන් නිකුත් කරනවා අග්න්‍යාසික ඇමයිලේස් කියලා. තේරුණා? අග්න්‍යාසික නිකුත් කරනවාද? අග්න්‍යාසික ඇමයිලේස් කියලා. බලමු ළමයි මේ අග්න්‍යාසික ඇමයිලේස් පිෂ්ඨයේ මොකෝද ළමයි මේ පිෂ්ඨ සහිත ආහාර වල ක්‍රියා කරන්න කියලා. හරි. සරල මේක ගන්න ඔන්න පිෂ්ඨ සහිත ආහාරයක් කෑවා. කෑවට පස්සේ මොකද වෙන්නේ? ශරීරයේ මේ පිෂ්ඨේ ජීර්ණ ක්‍රියාවය ආරම්භ වෙනවා. ඒ ජීර්ණ ක්‍රියාවයත් එක්ක මොකද වෙන්නේ? මේ අග්න්‍යාස නිකුත් කරනවා අග්න්‍යාසික ඇමයිලේස් කියලා. ඒ අග්න්‍යාස ඇමයිලේස් මගින් තමයි මේක පිෂ්ඨේ කියන ජීර්ණය ආරම්භ වෙන්නේ. බලමු ළමයි මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. පිෂ්ඨේ කියන එක මෙන්න මේව මතක තියාගන්න ඕනේ. පිෂ්ඨේ කියන එක ළමයි. හරිද? මොකද වෙන්නේ? පිෂ්ඨේ කියන එක අග්න්‍යාසික ඇමයිලේස් අග්න්‍යාසික ඇමයිලේස් හරි අග්න්‍යාසික ඇමයිලේස් මගින් මොකද කරන්නේ මම ජලය H2O හරි පිෂ්ඨේ කියන එක අග්න්‍යාසික ඇමයිලේස් සහ ජලය මගින් මොනවා බාටපත් කරනවද මෝල්ටෝස් බාටපත් කරනවා හරි මෝල්ටෝස් බාටපත් කරනවා මෝල්ටෝස් ඔයාලට මතක ඇති දැන් මේ මොකද කරන්නේ පිෂ්ඨේ කියන පොලිසැකරයිඩ් පිෂ්ඨේ ගත්තොත් අපි ආහාරය අග්න්‍යාසයේ තියෙන අග්න්‍යාසික ඇමයිලේස් සහ ජලය මගින් මොකද කරන්නේ මෝල්ටෝස් බවට පරිවර්තනයක් කරනවා ඒ කියන්නේ ඔයාලට තේරෙනවා අපි මොන පිෂ්ඨ ආහාරය කෑවත් අවසානට මොකද කරන්නේ මෝල්ටෝස් බවට බිඳෙනවා ඔයාලට මතක ඇති මෝල්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ගාව පොලිසැකරයිඩ් ගත්තා මොනොසැකරයිඩ් තියෙන්නේ ග්ලූකෝස් ග්ලුකෝස් ගැලැක්ටෝස් එතකොට මේ ඩයිසැකරයිඩ් බවට තමයි මේ මෝල්ටෝස් පත් කරන්නේ තේරුණාද ඔන්න ඩයිසැකරයිඩ් බවට මේ මෝල්ටෝස් කියන එක පත් කරනවා අපි දන්නවා මෝල්ටෝස් කියන්නේ මොකද්ද මොනොසැකරයිඩ් වල අණු දෙකක එකතුවක් මොනොසැකරයිඩ් වල අණු දෙකක එකතුවක් නේ ග්ලූකෝස් දෙකක් එකට එකතු කරලා තමයි මේ මෝල්ටෝස් අණුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට මතක තියාගන්න ඔන්න පිෂ්ඨ ආහාරයක් කනකොට අග්න්‍යාසික ඇමයිලේස් සහ ජලය භාවිතය මොකද වෙන්නේ මෝල්ටෝස් බවට බිඳෙනවා. තේරුණාද? ඔය තමයි මේ පිෂ්ඨයේ සාමාන්‍ය වෙන දේ. හරිද? ඒතකොට මතක තියාගන්න පිෂ්ඨ ජීර්ණය ආරම්භ වෙන මොකද්ද? අග්න්‍යාසික විභාගයට අහන්න පුළුවන් තමයි. පිෂ්ඨ ජීර්ණය ආරම්භ වෙන්නේ කොහෙන්ද? අග්න්‍යාසික තමයි පිෂ්ඨ ජීර්ණය ආරම්භ වෙන්නේ. හරි. දැන් බලමු ළමයි කුඩාන්තේ. හරි. කුඩාන්ත්‍රයේදී මොකද වෙන්නේ කියලා ළමයි කුඩා බඩවැලදී මොකද වෙන්නේ කියලා බලමු. ළමයි කුඩාන්ත්‍රයේදී වෙන දේ බලමු. අවදියන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් ආන්ත්‍රික විෂයදී ඔන්න අපි දන්නවා එදා කතා කරන්නේ ජීවිතේ කතා කර ආන්ත්‍රයේදී නිෂ්පාදනය කරන ආන්ත්‍රික විෂය නේද? ආමාශයේදී ආමාශ විෂය ආන්ත්‍රයේදී ආන්ත්‍රික විෂය නිර්මාණය කරනවා. ළමයි මේ ආන්ත්‍රික විෂය මගින් හරි ආන්ත්‍රික විෂය මගින් බලමු මොකද වෙන්නේ කියලා. ආන්ත්‍රික විෂය කියලා ආන්ත්‍රයේදී නිකුත් කරන විෂය කියලා ආන්ත්‍රික විෂයක් කියනවා. හරි බලමු මේ ආන්ත්‍රික විෂයදී මොකද වෙන්නේ කියලා. හරි එතකොට තමයි ආන්ත්‍රික විෂය ගැන ගොඩක් දේවල් කතා කරා ආන්ත්‍රික විෂය ටික අපි පිළිවෙල විදිහට කතා කරා මොනවද ආන්ත්‍රික විෂය තියෙන තමයි ඇමයිලේස් තියෙනවා සුක්‍රේස් තියෙනවා ලැක්ටේස් තියෙනවා මෝල්ටේස් අර මත මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ප්‍රධාන කාණ්ඩ ටිකමයි මෝල්ටෝස් නා මෝල්ටේස් සුක්‍රෝස් නා සුක්‍රේස් තියෙනවා ලැක්ටෝස් නා ලැක්ටේස් ලේසි වගේ තියාගන්නේ අර ටෝස්ටේස් ඔච්චරයි සුක්‍රේස් සුක්‍රෝස් ඕක කරලා ගන්න බා පුංචි වෙනස් කරනවා තියෙනවා එතන මොකද කුඩාන්තයේදී නිර්මාණය කරනවාද ඇමයිලේස් තියෙනවා ඊට පස්සේ සුක්‍රෝස් සුක්‍රේස් තියෙනවා මෝල්ටේස් තියෙනවා සහ අනිත් එක ලැක්ටේස් අඩංගු වෙලා තියෙනවා මේ ආන්ත්‍රිකය බලමු මේ කුඩා බඩවැලදී මොකද වෙනවද කාපු ආහාරේ ටික ටික ජීර්ණ වෙන්න පටන් ගන්නනේ බලමු කුඩා බඩවැලදී මේක මොකද වෙන්නේ කියලා තමයි කුඩා බඩවැලදී බලමු මෙතන පිෂ්ඨය නැවත පිෂ්ඨය කියන එක මොකද වෙන්නේ ආන්ත්‍රික ඇමයිලේස් මගින් ආන්ත්‍රික ඇමයිලේස් මගින් සහ ජලය භාවිතා කරලා මොකද වෙන්නේ ළමයි ආන්ත්‍රික ඇමයිලේස් මගින් මෝල්ටෝස් බාටපත් කරනවා ළමයි මෙතනත් වෙන්නේ මොකද්ද අර කලින් කතා කරේ පිෂ්ඨය කියන එක
අග්න්‍යාසික ඇමයිලේස් මගින් මොකද උනේ ජලය භාවිත කරලා මෝල්ටෝස් බවට පරිවර්තනය කරා. හරි. ඊට පස්සේ පිස්ටේ කියන එකත් මොකද උනේ ආන්ත්‍රික ඇමයිලේස් මගින් ජලය භාවිත කරලා මොකද උනේ මෝල්ටෝස් බවට පත් කරා. මේ ළමයි මේ කාර්ය දෙක මේ කාර්ය උනේ අග්න්‍යාසික භාවිතයෙන්. මේ කාර්ය උනේ මොකද ආන්ත්‍රික විෂය භාවිතයෙන්. මම දැන් පටල ගන්න එපා. මේක උනේ මොකද අග්න්‍යාසික ඇමයිලේස් මගින් භාවිත කරලා මේක ආන්ත්‍රික ඇමයිලේස් භාවිත කරලා මේ ක්‍රියාවලිය සිදු වෙලා මෝල්ටෝස් බවට මේ හිස්ටේ කියන දේ බිඳ දැම්මේ. හරි අපි කතා කරන්නේ වීඩියෝ 54 දෙවි පාඩේ වීඩියෝ 54. එතකොට අපි බලමු ළමයි මේ මෝල්ටෝස් වල මොකද වෙන්නේ කියලා. දැන් මම කතා කරන්නේ ඔන්න බලන්න පළමුට හිස්ටේ ආහාරයක් කෑවා. ඒක ආන්තික ඇමයිලේස් සහ ජලය භාවිත කරලා මෝල්ටෝස් බවට පත් කරනවා. මෙතනත් වෙනවා. හිස්ටේ ආහාරයක් කෑවා අග්න්‍යාසික ඇමයිලේස් ඉපදුනේ අග්න්‍යාසික ඇමයිලේස් ජලය භාවිතයෙන් මෝල්ටෝස් බවට බෙදෙනවා. දැන් ළමයි මේ මෝල්ටෝස් මොනවා කරනවද කිව්වා? කාබෝහයිඩ්‍රේට් වල ජීර්ණ අන්තිම ඵලය මොකක්ද? ග්ලූකෝස් නේ. තේරුණාද? මොන කාබෝහයිඩ්‍රේට් ආහාරය කෑවත් අපේ ශරීරයට ග්ලූකෝස් විදියට තමයි ආහාර අවශ්‍ය වෙන්නේ. බලමු මේ අවසානට මේ පිට මෝල්ටෝස් දෙන්න. පේනවද මෙන්න මෝල්ටෝස් දෙන්න කොහොමද ග්ලූකෝස් බවට බෙදෙන්නේ කියලා. අපි දන්නවා තමයි මෝල්ටෝස් කියන මෙන්න මේ දෙන්නම මෝල්ටෝස් භාවිතයෙන් මම උඩින් ලියන්න අපේ නේද කට්ටිය. මෝල්ටෝස් කියන එක මෝල්ටෝස් කියන එක තමයි මොකද වෙන්නේ අපි දන්නවා ආන්ත්‍රිකීය විශේෂය තියෙනවා. දැන් මොන බලන්න. මෙන්න මේ මෝල්ටෝස් බවට දැන් පරිවර්තන වෙනවා. ඉවරනේ. මෝල්ටෝස් කියන එක ළමයි ආන්ත්‍රික විශේෂය තියෙනවා. මෝල්ටේස් කියන එන්සයිම්. මම පටල ගන්න බා. මෝල්ටෝස් කියන මෝල්ටේස් කියන ආන්ත්‍රික එන්සයිම් එකක් තියෙනවා ළමයි. ලියා ගන්න. මෝල්ටේස්. මෙතන තියෙන මොකද්ද? මෝල්ටේස්. හරි. මෝල්ටේස් භාවිතයෙන් සහ H2O භාවිතයෙන් මොනවා බාරපත් කරනවද? ग्लूकोज अणु දෙකක් බවට පත් කරනවා. අය ළමයි ગ્ලූකෝස් අණු දෙකක් බවට පත් උනේ මතක තියාගන්න මෝල්ටෝස් හදලා තියෙන්නේ මොන සැකටයිඩයක් තුන ગ્ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන්. ඔන්න ආයෙත් යනවා කතාවට බලන්න ලේසි. පිස්ටේ කියන එක අග්න්‍යාසික ඇමයිලේස් සහ ජලය භාවිතයෙන් මෝල්ටෝස් බවට බෙදෙනවා. ඊට පස්සේ ආයෙත් මොකදුනේ පිස්ටේ කියන යම් අවස්ථාවක පිස්ටේ කියන එක නැවතත් ආන්ත්‍රික ඇමයිලේස් වගේ මොකදුනේ ජලය භාවිතයෙන් මෝල්ටෝස් බවට බෙදෙනවා. ඔන්න දැන් අපි භාගයට කාලෙන් ජීවන වෙමින් පවතින්නේ. ඔන්න දැන් මෝල්ටෝස් විදියට හැදිලා තියෙනවා. හරි. ඔන්න ඔය විච්ච දේවල් ඔක්කොම යනවා කුඩාන්තයට යනවා. කුඩා බඩ වලට යනවා. කුඩා බඩ වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ළමයි ආන්ත්‍රික ශ්‍රාවයක් නිර්මාණය වෙනවා. ඒ ශ්‍රාවය ළමයි තියෙනවා මෝල්ටේස් කියලා જાතියක්. හරි. එතකොට මේ අවසාන මෝල්ටෝස් විදියට තියෙනවා මෝල්ටේස් එන්සයිම් එක ජලය භාවිතයෙන් නැවත අර මුල් ස්වභාවයට ග්ලූකෝස් අණු දෙකක් විදියට කඩලා දානවා. තේරුණාද? ඔන්න ඔය කැඩීමක් තමයි මොකද වෙන්නේ අවසාන කාබෝහයිඩ්‍රේට් මොන කාබෝහයිඩ්‍රේට් එක මොන පිස්ටේ එකවත් අවසාන ග්ලූකෝස් බවට තමයි පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඒකට මේක හරියට ලේසි මතක තියාගන්න ලේසි. මෙන්න අපිට දැන් මෝල්ටෝස් මේ මොනවද බාහිර මෝල්ටේස් එන්සයිම් එක. ඒක හරියට ලේසි මතක තියාගන්න. හරි. ළමයි ඒ වගේම තමයි අපි දන්නවා දැන් හිතමු ළමයි ඉදුණු පළතුරු උක්වෙන් ආහාර සුක්‍රෝස් කිරියාර ලැක්ටෝස් ලෙස ඩයිසැකරයිඩ් දාන්නේ අපි හිතමු ඔන්න ඉදුණු පළතුරක් කෑවා. නැත්නම් කිරි ආහාරයක් කෑවා. බලමු ඉවෙන් මොකද වෙන්නේ කියලා. ඉදුණු පළතුරක් කීවා කිරි ආහාරයක් කෑවා. ඒවා කාබන් මොකද වෙන්නේ කියලා බලමු. ළමයි මතක තියාගන්න දැන් අපි දන්නවා ඕනෑම ඉදුණු පළතුරක් කෑවා. තේරුණාද? යම්කිසි මොනවා පාඩද? ගොඩාක් දේවල් තියෙනවා නේද මේ ඔය අපි කන ආහාර කාබෝහයිඩ්‍රේට් ආහාර ඉදුණු පළතුරු වෙනවා කිරි වෙනවා ඒවයි කොහොමද තියෙන්නේ ඔය ගොඩක් දුරට නේද ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගෑනෝ ලැක්ටෝස් මෝල්ටෝස් සුක්‍රෝස් වගේ දේවල් තමයි තියෙන්නේ නේද නැත්නම් පිස්ටේ තියෙන්නේ. එතකොට බලමු ළමයි අපි සුක්‍රෝස් සහිත ආහාරයක් කවුරුත් මොකද වෙන්නේ කියලා. ළමයි සුක්‍රෝස් සහිත නේද? බලමු සුක්‍රෝස් සහිත ආහාරයක් මොකද වෙන්නේ කියලා. සුක්‍රෝස් සහිත ආහාරයක් කවුරුත් ළමයි මොකද වෙන්නේ? ජලය සහ මොකද වෙන්නේ? සුක්‍රේස්. මතක ගන්න සුක්‍රෝස් කියන එක ජීර්ණය කරන්න බලපාන්නේ සුක්‍රේස් එන්සයිම්. හරි. සුක්‍රේස් තමයි. සුක්‍රේස් එන්සයිම් බලපානවා. සුක්‍රේස් එන්සයිම් වලින් කියන්නේ ග්ලූකෝස් සහ ඊළඟට ෆ්‍රුක්ටෝස් බවට. හරි. බදල් තියාගන්න. ඔයා
සුක්‍රෝස් ආහාරය අනුභව කරනවා. ඒක සුක්‍රේස් කියන එන්සයිම් නිසා ජලය බාරදී ග්ලූකෝස් සාපෘක්‍රෝස් බවට බිඳේ යනවා. අපි දන්න මේ මොකද්ද? අවසාන ඵලය වෙන ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. ඉතින් මතක තියාගන්න මොනාරි කෑවත් අන්තිමට මොකද වෙන්නේ? වෙන්නේ මේ ග්ලූකෝස් බවට අපි බිඳ තමයි දානවා. ඒ වගේම මතක තියාගන්න සුක්‍රෝස් සුක්‍රේස් මගින් මෝල්ටෝස් මෝල්ටේස් මගින් තමයි ජීර්ණය වෙන්නේ අවසාන ඵලය දක්වා. ඒ වගේ තමයි මෝල්ටෝස් කියන එක නැවතත් කියන අර විදියටමයි. දැන් මෝල්ටෝස් ගත්තා. ඒක මොකද වෙන්නේ? මෝල්ටෝස් නැවත අර කලින් කතා කරා. මේ මෝල්ටේස් ජලය මගින් ග්ලූකෝස් සම දෙකට බිඳ දමනවා. හරි ඔය ක්‍රියාවලිය හොඳට මතක තියාගන්න. මේක මහා පොඩි ක්‍රියාවලියක්. හරි අපි ගන්න ආහාර ළමයි මතක තියාගන්න හරි දේශි. අපි ගන්න ආහාර ප්‍රධාන කොටස් තියෙන්නේ තුනයින් කාබෝහයිඩ්‍රේට් ආහාර මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් ගත්තාම කොටස් තුනයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලක්ටෝස්. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් හදනවා ඩයිසැකරයිඩ්. උදාහරණයක් ගත්තාම මෝල්ටෝස් අණුකුයි මෝල්ටෝස් අණුකුයි විතරම ග්ලූකෝස් අණුකුයි ග්ලූකෝස් අණුකුයි විතරම හද දෙන්නේ මෝල්ටෝස් අණු නිර්මාණය. එතකොට පොලිසැකරයිඩ් ගත්තාම તો පිස්ටේ කියන දේ ලඩම් කරලා තියෙනවනේ. ඒ මොන ආහාරයක වෙන්න මේ එන්සයිම් වලින් මොකද වෙන්නේ? අවසාන ඵලය වෙන ග්ලූකෝස් බවට විඳ දානවා. ඉතින් ওই කියාවලිය තමයි මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණ කියාවලිය කියලා කියන්නේ. හරි. එතකොට බලමු ළමයි මොකද වෙන්නේ කියලා මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අන්තඵලය. හරිද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලක්ටෝස් බාරපත් කරගන්නේ. එතකොට ළමයි අපි දන්නවා සාමාන්‍යයෙන් අවසාන ඵලය තමයි ग्लूकोज फ्रुक्टोज गैलाक्टोज की ये तमाम सरल विस्तार තේරුණාද? ඒ කියන්නේ අර තනි අණුවක් විදියට නිර්මාණය වෙන දේවල් තමයි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලක්ටෝස්. හරි අර බහුවර්ගීකරණය වෙලා නැත්නම් අපි කියමුකෝ පොලිසැකරයිඩ් කියන ගොඩක් එකතු වෙලා දෙන එකනේ. ඩයිසැකරයිඩ් කියන්නේ දෙකක් එකතු වෙලා දෙන එකක්. එතකොට ගොඩක් එකතු වෙලා හදුනා දෙකක් එකතු වෙලා හදුනා අන්තිමට මොකද වෙන්නේ? හැදෙන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් මොනවා වුණත් අන්තිමට ග්ලූකෝස් බවට පත් වෙලා ශරීරයට අවශ්‍ය වෙන්නේ. එතකොට මම තියාගන්න කොහොමද එතන වෙන මේ එන්සයිම් ටික මතක තියාගන්න යුතුමයි. ඒවා නැහැට වැදගත් වෙනවා. හරිද? ඒවා තමයි භාගයට අහන්න. MCQ වලට බලන්න අහන්න මෙවුවා. ඒක රචනාත්මක දිනුනොත් මෙවුවා අනිවාර්යයෙන්ම මෙවුවා අඳින්න ඕනේ. තේරුණාද? හොඳට මතක තියාගන්න. රචනා ප්‍රශ්න මෙවුවා ඇඳිය යුතුමයි. හරි? ඒක ඉතින් මෙවුවා හරි ලස්සන මතක තියාගන්න. ලේසි මතක තියාගන්න මේ එන්සයිම්. හරි. ඊට පස්සේ බලමු ළමයි මේද ජීර්ණය. කොහොමද මේද ජීර්ණය ආරම්භ වෙන්නේ කියලා. දැන් මොන කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ඔය කතන්දරේ ඔන්න ආන්තිකේ ඉවර වෙනවා. බලමු මේද ජීර්ණය කොහොමද ආරම්භ වෙන්නේ කියලා. නම මේ ජීර්ණය ආරම්භයේ අපි දන්නේ කාබෝහයිඩ්‍රේට් වලට ආරම්භ වෙන කොටින්ද මුඛයට ආහාර ගන්න අපි වුණු දෙයක් ආරම්භ කරන්නේ ඒක කාබෝහයිඩ්‍රේට් මුඛයට තමයි ගන්න. එතකොට මේද ජීර්ණය ආරම්භ වෙනකොට මොකද කරන්නේ? මේද සහිත ආහාර නේද? මොනවාරි කමන්නේ තෙල් තියෙන ආහාරයක් වොන්න මුඛයට දා ගන්න. තේරුණාද? ආහාර ගන්න විදිහට මොනාරි කියෝ තෙල් තියෙන ආහාරයක් ගත්තාම මේකෝ අවුරුද්දට කැවමක් කියන්නේ. හරි. එහෙනම් කැවම ගෙඩියක් ගන්නවා. ඒක තමයි තෙල් තියෙන කියන දන්නවා. මේ බැඳුනත් තෙල් තියෙන්නේ. එතකොට ඔන්න ආහාර ගත්තා. තව මොකද කරන්නේ? ආහාර ගන්න ඉස්සල්ලාම මුඛයේදී මේ දේ ඔන්න මතක තියාගන්න. මුඛය තුලදී අර කලින් වගේ ටයිලින් වගේ කාබෝහයිඩ්‍රේට් ටයිලින් වගේ කතන්දරය වගේ නෙමෙයි. මුඛයේදී කිසිම ජීර්ණ ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. මොනවද? තෙල්. ඒ මොනවද? මතක තියාගන්න එක දෙයක් තමයි මුඛයේදී මේද ජීර්ණ සිදුවන එකක් ගන්න මේ මුඛයේදී වෙන්නේ මේද ජීර්ණය ආරම්භ වෙනකොට විභාග ආන්න පුළුවන්. පහතේ වායේ මුඛයේ ජීර්ණය ආරම්භ වුණේ කියලා ආරම්භ නොවුනේ කියලා කිව්වොත් මොකද මේ ජීර්ණයේදී ආරම්භ වෙන්නේ නැහැ නේද? හරි. ඒ වගේම තමයි මෙතන ආමාශයේදී සුළු වශයෙන් ජීර්ණය වේ. එතකොට නම් ඔන්න සාමාන්‍ය ගොඩක් දුර නෙමෙයි. ආමාශයේ එක ආල්ප විදියට මොකද වෙන්නේ? වෙනම මේ ජීර්ණය ආරම්භ වෙනවා. තේරුණා? තෙල් ආහාර කෑවොත් ඔන්න ආරම්භ වෙන්නේ ජීර්ණය ආරම්භ වෙනවා. එතකොට මේක වෙන්නමයි ආමාශය කරන්නේ ගොඩක් දුරට මිස් කරන්නේ. තේරුණා? ආමාශය කරන්නේ මොකද්ද? ගොඩක් දුරට මිශ්‍ර කරන ක්‍රියාවලිය තමයි සිදු කරන්නේ. හරිද? එතකොට තමයි මේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියෙන් තමයි මොකද කරන්නේ? මේද ගෝලිකා. හරිද? ඒක තමයි මේද ගෝලිකා කුඩා කුඩා ගෝලිකා බවට කොටස් වලට කැඩීම සිදු කරනවා. තේරුණාද? මොකද ආමාශය කරන්නමයි මේක කරන්නේ. අර මේදය මිශ්‍ර කරලා කුඩා කුඩා ගෝලිකා බවට පත් කරනවා. තේරුණාද? විශාල හා කුඩා ගෝලිකා බවට පත් කරන්න පටන් ගන්නවා මේ ආමාශය තුල. තේරුණාද?
ඔන්න ඔය වගේ මේද ගෝලිකා. හරිද? මේද ගෝලිකා ආමාශය මිශ්‍ර කිරීම ළමයි මෙන්න මේ කුඩා කොටස් වලට කැඩීම ආරම්භ වෙනවා. ඒකෝල ළමයි ඒ වගේම තමයි මේක ටිකක් වෙලා ගබඩා කරලා තියාගන්න. මේද ආහාර ගත්තාම ඔය ශරීරය තුළ ටිකක් සෑහෙන ගබඩා කරලා තියාගන්න. ඉතින් මතක ඇති ඔයාලට මේදේ සාමාන්‍ය ශක්තිය කිලෝකැලරි 9ක් වෙනවානේ. මේදේ ශක්තිය සාමාන්‍ය කිලෝකැලරි 9ක් වෙනවා. ඉතින් සෑහෙන ශක්ති ප්‍රමාණයක් හම්බෙලා ගත්තාම මේ දේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේදී ආහාර ජීර්ණස් වෙන්නේ නැහැ. ආමාශයෙන් වෙන්නේ ඉතා දුරවෙන් ජීර්ණස් වෙනවා. ඒක ගොඩක් දොඩේ යාමක් උඹ මික්ස් කරලා මෙන්න මේක ගෝලිකා බවට පත් කරන. ඒ කියන්නේ කුඩා කෑලි බවට කැඩීම ආරම්භ වෙනවා. ඒකෝල නම් ඒ වගේම තමයි මතක තියාගන්න ඕන උත්තර තියෙනවා ආහාරය ගබඩා කර ගැනීම වගේ මතක තියාගන්න ඔය ගෑස්ට්‍රික් තේරෙනවද? මොකද යන ඔන්න එන්සයිම් එකක් කියනවා ගෑස්ට්‍රික්. හරිද? හරි ඒකෝල මම කියන්නේ ගෑස්ට්‍රික් ලයිපේස් මගින් ඉතා සියුම් කොටස් කැඩුණු මේදය අඩංගු ක්‍රීම් වැනි ආහාර කොටස් සහ බිත්තර කහමස් ස්වල්පයක් වශයෙන් ජීර්ණ වෙනවා. හොඳට මතක තියාගන්න ළමයි මෙන්න මේ ගෑස්ට්‍රික් ලයිපේස් මගින් අර ගෑස්ට්‍රික් ලයිපේස් මගින් හරි ඔන්න එන්සයිම් එකක් තියනවා මොනවද? ගෑස්ට්‍රික් ලයිපේස් කියලා. හරි මෙන්න මේ ගෑස්ට්‍රික් ලයිපේස් නම් මොකද කරන්නේ? මේක සියුම්ම කැඩුණු මේදේ. දැන් මේ කෑලි වල කැඩුණානේ. පොඩි කෑලි වල කැඩිච්ච තියෙනවනේ මේදේ. ඔන්න ආමාශයේදී කැඩුණු මේදේ. හරි මතක තියාගන්න. මේ ගෑස්ට්‍රික් ලයිපේස් මගින් මොකද කරන්නේ? ක්‍රීම් වැනි ආහාර කොටස්. හරිද? ක්‍රීම් වගේ ආහාර කොටසුයි. ඔන්න තව තියෙනවා බිත්තර කාමස් ස්වල්පයක් වශයෙන් ජීර්ණය වෙන්න ආරම්භ කරනවා. තේරුණාද? එතකොට ළමයි මේක මහා ලොකු ක්‍රියාවලියක් නෙමෙයි. හරි ලොකු ක්‍රියාවලියක් නෙමෙයි. මේ අර අමතරව වෙන ක්‍රියාවලියක්. හරි ගෑස්ට්‍රික් ලයිපේස් මම උදාහරණ කුඩා මේද ගෝලිකා මොකද කරන්නේ? ක්‍රීම් වගේ වැනි දාව නැත්තම් බිත්තර බිත්තර අර කහමදේ ඉතා ස්වල්ප වශයෙන් ජීර්ණයක් ආරම්භ වෙනවා. හරිද? ඒතකොට මේ තමයි ළමයි ඔයයන් අහුවක්වත් ගෑස්ට්‍රික් ලයිපේස් මගින් සිදුවන ක්‍රියාවලිය. අර ක්‍රීම් වගේ ආහාර බිත්තර කහමද වගේ දේවල් සුළු වශයෙන් ජීර්ණය ආරම්භ වෙනවා කියලා කියන්නේ. මේක ලොකු ක්‍රියාවලියක් නෙමෙයි. මේක එච්චර ආරම්භන පද්ධතිය අපි ජීර්ණ ක්‍රියාවලියේදී ලොකු කරගෙන ඉන්නකම් කරන්නේ නැහැ. හරි? මොකද ඒක ලොකු දෙයක් සිදු වෙන්නේ නැහැ. හරි. එතකොට තමයි දැන් බලමු මේ පොඩි කැඩුණු මේද ගෝලිකා වලට මොකද වෙන්නේ කියලා. ළමයි ඔන්න තියෙනවා බලා ගන්න 55 පිටුවේ තෛලෝදකරණය කියලා එකක් තියෙනවා. ඔන්න තෛලෝදකරණයේදී අහන්න පුළුවන් විභාගයක්. නැත්නම් ඉමල්සි මේ ෆයිල් එකක් කියලා කියනවා. නැත්නම් ඉමල්සි ෆ්‍රැක්ෂන් එකක් කියලා කියනවා. හරිද? එතකොට ළමයි මේ තෛලෝදකාරක බලමු මේ තෛලෝදකාරක කියන්නේ මොකක්ද? තෛලෝදකරණය කියන්නේ මොකක්ද කියලා. ළමයි ඔන්න අපි දැන් දැනගත්ත දැන් ආමාශය තුලදී කුඩා මේද ගෝලිකා සහ ඔන්න එක එක විශාල පොඩි කැබිලි වලට මේද ගෝලිකා නිර්මාණය වෙනවා නේ පොඩි කෑලි නිර්මාණය වෙනවා. මෙන්න මේ කෑලි ළමයි මතක තියාගන්න විශාල මේද ගෝලිකා කුඩා ගෝලිකා බවට පියපත් වෙනවා තෛලෝදකරණය කියලා කියන්නේ. දැන් හිතන්නකෝ ආමාශය තුලදී මෙන්න මේ වගේ කෑලි වලට වෙන් කරා කියලා මේද ඔන්න මේ වගේ කෑලි වලට වෙන් කරා. මේ තෛලෝදකරණය කියාවලිය මොකද කරන්නේ? මේ වැදිච්ච එක කොටස් නැවත චූටි කොටස් වලට බක් කරනවා. දැන් දරෝ තෛලෝදකරණය කියන්නේ මොකක්ද කියලා? ඔයාගේ විභාගයට આવුවොත් ඔන්නක හරි ලියා ගන්න ඕනේ. අර ආමාශය තුලදී විශාල මේද ගෝලිකා මොකද කරන්නේ? තෛලෝද ක්‍රියාවලිය මගින් ඉතා කුඩා මේද ගෝලිකා බවට පරිවර්තනය කරනවා. ඕක තමයි ළමයි තෛලෝදකරණය කියලා කියන්නේ. ඒතකොට නම් හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එතකොට ළමයි මේ ජීර්ණ ක්‍රියාවලියට සෑහෙන වැදගත් වෙන ආහාර එන්සයිම් ප්‍රමාණයක් තියෙනවා. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ළමයි අපි දන්නා පිත්ජුසය නේද? හරි. පිත්ජුසය. හරි. පිත්ජුසය මතක තියාගන්න පිත්ජුසය නිර්මාණය වෙන්නේ පිත්තාශයෙන් නෙමෙයි. අපි ඔය ගැන කතා කරා ගියද? පිත්තාශයෙන් නෙමෙයි පිත්ජුසය එන්නේ. තේරුණාද? ඒක ගොඩක් කට්ටිය පිත්ජුසය කොහෙන්ද එනවා? පිත්තාශයෙන් කියලා. ඉතින් වැරදි උත්තරය. හරි. එතකොට මෙන්න මේ පිත්ජුසය කියන්නේ හරි. මේ දැන් ඔන්න අපි ආහාර කොටස් වල තිබ්බා තෛලෝද කියලා ඊට සමග ගන්නවා මෙන්න මේ පිත්ජුසය කියන එක ළමයි ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පිත්ජුසය ළමයි කියනවා මේද ජීර්ණ එන්සයිම. හරිද? මේකේ මේද ජීර්ණ එන්සයිම තිබිලා නෑ ළමයි. ඒ කියන්නේ මතක තියාගන්න පිත්ජුසය ආවට මේ මොහොතේ මෙන්න මේකේ
පිච්චුසේ මේදේ ජීර්ණය කරනවා නැහැ. තේරුණාද කියන එක? දැන් මේ අවස්ථාවේ මොකද වෙන්නේ? පිච්චුසයක් එනවා ආහාර මතට. හැබැයි ආවට මේ මොහොතේදී මෙන්න මේ පිච්චුසේ මේද ජීර්ණයට අවශ්‍ය කරන දේවල් නැහැ. ඒ කියන්නේ මොකද්ද? වෙන දේවල් වලට තමයි වෙන ආහාර ජීර්ණ කරනවා මේ පිච්චුසය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මතක තියාගන්න. ඔයාලගේ ආයෙත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පිච්චුසේදී හරිද පිච්චුසේදී මේද ජීර්ණය ආරම්භ වෙනවද නැද්ද කියලා අහුවොත් මතක තියාගන්න. පිච්චුසේදී තමයි බොහෝ දුරට මොකද වෙන්නේ මේද ජීර්ණයට අවශ්‍ය දේවල් ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. හරි. එතකොට ළමයි ඒ වගේම තමයි බලමු මේ පිච්චුසේ ශාරීරික බව සහ ලයිපේස් එන්සයිම් ක්‍රියාකාරී සඳහා. හරි. එතකොට දැන් සරලව ගත්තාම ඔයාලා දන්නා මේදී කියන කරම මතක තියාගන්න අග්න්‍යාසික ලයිපේස්. හරි. අග්න්‍යාසික ලයිපේස්. අර කලින් වගේ පිස්ටේ වගේම තමයි. අග්න්‍යාසික ලයිපේස්. අග්න්‍යාසික ලයිපේස් H2O භාගයේ මොනවා බාරපත් වෙනවද? ඩයිග්ලිසරයිඩ්. ඩයිග්ලිසරයිඩ්. ඩයිග්ලිසරයිඩ් සහ අනිත් එක මොකද? මොනොග්ලිසරයිඩ්. මතක තියාගන්න ඔන්න ළමයි මේ දේ කියන්නේ අපිට නැත්තම් මේ කාව තෙල් ආහාර මොකද වෙන්නේ අග්න්‍යාසික ලයිපේස් මගින් හරි අපි කතා කරා කලින් මුලින්ම කතා කරා දැන් සෑහෙන කතා කරා අග්න්‍යාසික විශේෂ මොනවද තිබ්බේ ආන්තික විශේෂ මොනවද තිබ්බේ ආවාස මොනවද තිබ්බේ ඔන්න වල විශේෂ ඔක්කොම කතා කරා හරිද ඒකම අවමාන කොටියදී අනිවාර්ය දීර්ඝ කතා කරා නැද්ද එතකොට ආධ්‍යාන මේ දේ කියන එක අග්න්‍යාසික ලයිපේස් සහ ජලය බලන්න මොකද වෙන්නේ ඩයිග්ලිසරයිඩ් සහ මොනොඩිසරයිඩ් බවට පත් කරනවා. තේරුණාද? එතකොට තමයි මතක තියාගන්න එකම දේ තමයි මෙන්න මේ ක්‍රියාවලට බාහිර සෑහෙන වෙනවා. අග්න්‍යාසික ලයිපේස් කියන්නේ. හරි. ඒතකොට ඉපාරාන්ත පුළුවන් මේ දීර්ඝය ආරම්භ වෙන්නේ මොන නිසාද? මොකක්ද? අග්න්‍යාසික ලයිපේස් වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මේක නිදාස් මේ ධම්ම සහ මොන ග්ලිසරයිඩ් නැවත ට්‍රයිග්ලිසරයිඩ් සාධනවල. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ අවස්ථාන මොනොග්ලිසරයිඩ් හැදිච්ච ඒවා මොකද වෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් කරනවා මතක ඇති මොනොග්ලිසරයිඩ් ඩයිග්ලිසරයිඩ් ඊට පස්සේ පොලිග්ලිසරයිඩ් බවට පත් වෙන එක අපි උදේට කතා කරා මොනෝ ඩයි පොලි බවට නැත්නම් ට්‍රයි බවට පත් කරන ක්‍රියාවලිය උඩින් අපි ඉඳි කතා කරා තේරුණාද එතකොට සරලව මතක තියාගන්න මෙච්චරයි මහලු දේවල් මතක තියාගන්න ඕනේ මේ දෙය අග්න්‍යාසික ලයිපේස් සහ ජලය භාවිතයෙන් ඩයිග්ලිසරයිඩ් සහ මොනොග්ලිසරයිඩ් බවට පත් වෙනවා ඔන්න ඕක මතක තියාගත්තා හොඳටම ඇදිලාම. හරිද? එතකොට තව දෙයක් තමයි මතක තියාගන්න ඕනේ. මෙන්න මේ අග්න්‍යාසික ලයිපේස්. හරි. මෙන්න මේ අග්න්‍යාසික ලයිපේස් මගින් අග්න්‍යාසික ලයිපේස් මගින් තව ක්‍රියාවලියක් කරනවා. අග්න්‍යාසික මේ ලයිපේස් මගින් තමයි අර පොඩියට කැඩුණු මේද ගෝලිකා තියෙනවනේ. මෙන්න මේ පොඩියට කැඩිච්ච මේද ගෝලිකා. හරි. ඔන්න බලන්න තියාගන්න. මේ අග්න්‍යාසික ලයිපේස් මගින් වෙන සිද්ධිය. අග්න්‍යාසික ලයිපේස් මගින් ඔන්න ඔය පොඩියට කැඩුණු මේද ගෝලිකා නේද? අර කයිලෝද කරන ක්‍රියාවලිය මොකද උනේ? අර කුඩා මේද ගෝලිකා බවට පත් කරා. මෙන්න මේ මේද ගෝලිකා ළමයි මතක තියාගන්න. ජල විච්ඡේදනයකට භාජනය කරනවා. මොනවද? ජල විච්ඡේදනයක්. හරි. මෙන්න මේක මොකද වෙන්නේ ජල විච්ඡේදනයක් ක්‍රියාවලියට භාජනය වෙනවා ජල විච්ඡේදන ක්‍රියාවලිය හරි මොනවද තියාගන්න අග්න්‍යාසික ලයිපේස් කියන එක අර දුඩාවට කැටිච්ච මේද ගෝලිකා මොකද වෙන්නේ ජල විච්ඡේදන ක්‍රියාවලියකට භාවිත වෙලා මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා මොනවා බවටද මේද අම්ලයි ඔන්න ප්‍රධාන කොටස් දෙක හැදෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල් හරි ග්ලිසරෝල් බවට ඔන්න භවත්‍යාවලිය මතක තියාගන්න මොකක්ද මේ ආග්න්‍යාසික ලයිපේස් අර තෛලෝදකරණය වගේ විච්ච කුඩා මේද ගෝලිකා ජල විච්ඡේදන ක්‍රියාවලියක් මගින් මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙනවා තේරුණාද එතකොට මතක ඇති අපි මොන ආහාරය මොන මේද ජනිත ආහාරයක් කෑවත් අපි දන්න අවසාන ඵලය මොකද්ද
මේ ධම්ම නේ ඊට මතකයි අත්‍යවශ්‍ය මේ ධම්ම සහ අත්‍යවශ්‍ය නොවන මේ ධම්ම කියලා අපි කලින් කතා කරා. තේරුණාද? එතකොට අපි ඔය කතා කරා essential fat oil කියලා කතා කරා නේද? එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට පත් කරතු මම කියන්නේ අම්මේලට සුදුසු මොකද ඉන්නේ අග්න්‍යාසීලාගේ පේස් තයිරෝඩ කරේ විච්ච කුඩා මේද කොල්ලා ජල විච්ඡේදන ක්‍රියාවලිය මේ ධම්මලා විසරෝල් බෝඩ පත් කරනවා. ඔන්න ඔය ක්‍රියාවලිය කියනවා මොකද මේ අග්න්‍යාසික ලයිපේස් මාර්ග. හරිද? එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය මතක තියාගන්න මේද ජීර්ණයේ වෙන දේවල්. තේරුණාද? එතකොට මතක තියාගන්න මොකද්ද? මුගේට ආහාර ගන්න මේ සහිත ආහාර මුගේදී ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආමාශය යනවා ආමාශය සුළු වශයෙන් ජීර්ණ ක්‍රියාවලියක් කරනවා. එතනින් වෙන්නේ මොකක්ද? අර මේඝ ගෝලිකා බවට පත් කරනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? ආවෝ පිත්‍යුසය කියන එක කරා. හැබැයි එතනින් ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. එතනින් පස්සේ මොකද වෙන්නේ? ඈ වෙන්න මේ තෛලෝද කරන ක්‍රියාවලිය සිදු වෙනවා. මේ තෛලෝද කරන ක්‍රියාවලිය සිදු වෙන්නේ මොකද්ද? අර ලොකුවට තිබි මේද ගෝලිකා කුඩා මේද ගෝලිකා බවට පත් කරනවා. එතනින් යාට ඊට පස්සේ තමයි ඔන්න එයාට සාරය වෙනවා. ඒ නිසා යා අග්නියාස ලයිපේස් කියලා. අග්නියාස ලයිපේස් මම නැවතත් අර තෛලෝද කරන ක්‍රියාවෙන් සිදුවිච්ච මේද ගෝලිකා කුඩා මේද ගෝලිකා බවට පත් කරනවා. ජල විච්ඡේදන ක්‍රියාවලිය. ඊට පස්සේ මොකද කරන්නේ? නැවත අර මේ දේ මුල් ස්වභාවය වෙන මේ දාම්ල සාග්ලිසරෝල් බවට කඩලා දානවා. හොඳට මම කියන්නේ කාබෝහයිඩ්‍රේට් උනත් මේ දේ උනත් ප්‍රෝටීන් උනත් මොන දේ උනත් අර එයාගේ තන්වේග කියන මුල් ස්වභාවයට කඩලා දානවා. තේරුණාද? ඕක තමයි ජීර්ණය වෙන්නේ. අන්නේ සංකීර්ණ දෙයක් හැබැයි අවසන් වෙන්නේ අර ඒ කාප්පිය වගේ මුල් ස්වභාවයට ගෙනල්ලා දෙනවා. ඕක තමයි ජීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ. හරි. එතකොට දැන් අහන්න එපා කට්ටිය මේ මොකද්ද මේ දැන් ජීර්ණ වුණාම සොතින් යනවා මොකද වෙන්නේ කියලා. ඒකට කතා කරා. මතක ඇති නේද? අර කේශනාලිකා දිගේ ගිහිල්ලා ශරීරෙ ගිහිල්ලා අක්මාවට යනවා. තේරුණාද? මෙව ආපම මොකද වෙන්නේ? ජල මේ කේශනාලිකා කියලා දෙනවනේ අපි කියනවා අර මේ ඇඟිලි වැරි නෙරීම් තියනවා තමයි. තේරුණාද? ඇඟිලි වැරි නෙරීම් තියනවා. අන්නේ නෙරීම් මොකද වෙන්නේ? ඒක තියන කේශනාලිකා කියලා දෙයක්. ඔන්න ඔය කේශනාලිකාදී මොකද වෙන්නේ? ශරීරයට ශක්ති ලෙස අක්මාවට ගිහිල්ලා ග්ලයිකෝජන් ලෙස තැන්පත් වෙනවා. ඕක මතක තියෙන්න ඕනේ. යක් මුලින් කතා කරා ඕක. හරි. දැනගෙන තමයි කතා කරන්නේ. නැතුව මේ භාගයට කතා කරනව නෙමෙයි. මුලින්ම කතා කරා. හරිද? මේ කරන්නේ මෙන්න මේ පාට බිඳෙහෙම වලට බලයි. ඉතින් මොකද ඔන්න ග්ලූකෝස් පාටපත් කරා. එතන මොකද දන්න අර ඇඟිලි වල නෙරීම් තියනවා ළමයි ආන්තික වල. ඒ වගේ මොකද වෙන්නේ? කේශනාලිකාව වලින් ගිහිල්ලා මොනවා වලද? අර අක්මාවේ මොකද වෙන්නේ? ග්ලයිකෝජන් ලෙස තැන්පත් වෙනවා. ඕක තමයි මේ ජීර්ණ ක්‍රියාවලිය. තේරුණාද? හරි. ඉතින් යමුනම ප්‍රෝටීන් ජීර්ණය වෙන විදිය බලන්න. ප්‍රෝටීන් ජීර්ණය වෙන විදිය. අවසාන කොටස තමයි ප්‍රෝටීන් ජීර්ණය. කලින් කතා කරා කාබෝහයිඩ්‍රේට් ජීර්ණය. දැන් කතා කරා මේද ජීර්ණය. දැන් කතා කරමු අපි ඊළඟ එක ප්‍රෝටීන් ජීර්ණය. ළමයි මතක තියාගන්න දැන් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙන තරක් තියාගන්න හොඳට තියෙන හයිලයිට් කරගන්න උතන තියෙනවා පිටුව 56 වෙනි ලියාගන්න ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වුණේ ආමාශය තුලදී ඔන්න මුඛයේදී ඒකත් ජීර්ණ වෙන්නේ නැහැ ප්‍රෝටීන් ජීර්ණ ආරම්භ වෙනවා වෙන්න මෙව අහන්න නැහැ අනිවාර්යයෙන්ම අහන දේවල් ඒක හොඳට මතක තියාගන්න ප්‍රෝටීන් ජීර්ණ ආරම්භ වෙන්නේ කොහෙද ආමාශය තුලදී ප්‍රෝටීන් ජීර්ණය කොහෙද ආරම්භ වෙන්නේ ආමාශය තුලදී ඔන්න දැන් අපි බලමු ඔයාලට මතක ඇති ආමාශික කුසය නේද දැන් අන්තයේ දෙන්නා නිෂ්පාදනය ආන්තික කුසය ආමාශය නම් ආමාශික කුසය ලා මේ ආමාශික කුසය තියනවා තමයි දෙන්න මෙහෙම දෙයක් ආමාශික කුසය තියනවා නම් මොනවද තියෙන්නේ පෙප්සින් තියනවා මොනවද තියෙන්නේ පෙප්සින් මේක මතක තියාගන්න නැත්නම් අර බොන බීම එකක් කරනවා නේද පෙප්සින් ඈ අන්න ඒක මතක තියාගන්න තේරුණාද එතකොට ඔන්න प्रोटीन सहित आहार हर ओन्न प्रोटीन सहित प्रोटीन आहार කෙලින් වෙනවා කොටද ආමාශයට කෙලින් වෙනවා කියන්නේ දත් වලින් නේද අපි මුඛයෙන් ආහබලා ඒක කොටස් වලට කඩලා ඔන්න ආමාශයට ළමාදී ආමාශය යුෂය කියලා කියනවා ළමයි මේ ආමාශය යුෂය මොකද කරන්නේ තියෙනවා පෙප්සින් මම අපේ පෙප්සින් කියලා එන්සයිම් එක අරන්දලා තියෙනවා බලමු මේ පෙප්සින් මගින් මොකද වෙන්නේ කියලා ළමයි පෙප්සින් මගින් හරිද මතක තියාගන්න ප්‍රෝටීන් පෙප්සින් මගින් හරි ප්‍රෝටීන් පෙප්සින් මගින් පෙප්ටයිඩ් බඳුන බිඳෙලිම ලක් කරනවා මෙහෙම ලියන්නකො ප්‍රෝටීන් පෙප්සින් මගින් මොනවා බවටද පත් කරන්නේ
පෙප්ටයිඩ් බන්ධන තේරුණා පෙප්ටයිඩ් බන්ධන ස්වල්පයක් බිඳෙනවා පෙප්ටයිඩ් බන්ධන බිඳෙනවා හරි ඔන්න බලන්න ප්‍රෝටීන් පෙප්සින් මගින් පෙප්ටයිඩ් බන්ධ බිඳෙනවා දැන් අහන්න එපා පෙප්ටයිඩ් බන්ධ කියන්නේ මොකක්ද කලින් කතා කරලා බලකාම් ඕල් අයිඩියා කියන නැත්නම් කලින් කියනවා මේ පාඩමේ පැය දෙකේ කාමාර වගේ කොටස් පහම බලලා ඉන්න. තේරුණාද? පහෙම කතා කරන්නේ පොලිපෙප්ටයිඩ් බන්ධන, පෙප්ටයිඩ් බන්ධන කියන්නේ මොනවද කියලා. හරිද? එතන ඔන්න යනවා කියන්නේ ප්‍රෝටීන් කියනවා පෙප්සින් මගින් දැන් මේ පෙප්ටයිඩ් බන්ධන මොකද කරන්නේ? ටික ටික බිඳේ යන්න පටන් ගන්නවා මේ ආහාර මගින්. ඊට පස්සේ බලනවා මේ පෙප්ටයිඩ් බන්ධන බිඳේ වලනවා පස්සේ තමයි මේ තියෙනවා ඔන්න තියෙනවා තමයි සෛල මගින් අක්‍රීය පෙප්සිනෝජන්. හරිද? ඔන්න තියනවලු සෛලවල තියනවලු පෙප්සිනෝජන් කියලා જાතියක්. හොඳට තියන්න. මාත්‍යෙන් සෛලවල තියනවලු පෙප්සිනෝජන්. හරි. මෙන්න මේ පෙප්සිනෝජන් කියන එක හරි. ඔන්න මාත්‍යෙන් සෛලවල තියනවලු පෙප්සිනෝජන් කියන එක. තේරුණාද? මේ බිඳෙමින් උනා ප්‍රෝටීන් පෙප්සින් මගින් පෙප්ටයිඩ් බන්ධන බවට බිඳෙන්නලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ තමයි මේ බිඳෙහෙළුවට පස්සේ සෛලවල තියනවලු මොනවද? පෙප්සිනෝජන් හරි එතකොට තියෙනවා පෙප්සිනෝජන් කියලා එකක් තියෙනවා. එතකොට ළමයි මොකද මේ පෙප්සිනෝජන් පෙප්සින් සාවය කරනවා. මෙන්න මේ පෙප්සිනෝජන් මගින් මොනවා සාවය කරන්නේ? පෙප්සිනෝජන් සමගින් පෙප්සින් සාවය ගන්න පටන් ගන්නවා. පෙප්සින් හරි ඔන්න බලන්න මේ සෛලවල තියෙනවා පෙප්සිනෝජන් කියලා જાතියක්. එතකොට මේ පෙප්සිනෝජන් මගින් මොකද වෙන්නේ? පෙප්සින් සාවය කරනවා. ඒකයි බාහිර ආන්සර් ප්‍රශ්නයක්. පෙප්සින් සාවය කරනු ලබන්නේ මොන ප්‍රශ්නයක් හයිලයිට් කරගන්න. පෙප්සින් සාවය කරනු ලබන්නේ මොනවායින්ද? මොනවායින්ද තමයි පෙප්සින් සාවය කරන්නේ? පෙප්සිනෝජන් මගින් මම කියනවාද? පෙප්සිනෝජන්. පෙප්සිනෝජන්. ඒ වගේම තමයි ළමයි මෙන්න මේ පෙප්සින් එන්සයිම් එකේ දර ශ්‍රාවයේ ගොඩක් ශ්‍රාවය වෙන එක පාලනය කරනවා. මේක තමයි. ගොඩක් ශ්‍රාවය ප්‍රශ්නයල පෙප්සින් දැන් මේක පෙප්සිනෝජන් මගින් පෙප්සින් ශ්‍රාවය වෙන එක ඕනම දෙයක් අර වැඩි වුණාම අවස්ථාවක් ඇති. ඕනම දෙයක් ඕනම නෑ කියනවනේ. ඒ වගේ තමයි මේ පෙප්සින් කියන එක ඕනමට වඩා ශ්‍රාවය වෙන පාලනය කරනවා. නියාමනය කරනවා. තේරුණාද? ඕනරෙඩි ශ්‍රාවය වුණ ප්‍රශ්නයක් ඒ ගැටලුවක්. එතකොට මතක තියාගන්න උදාහරණයක් විදිහට ගත්තාම සීනි දියවැඩියාව දියවැඩියාව තියෙන කට්ටිය ළමයි ඉන්සුලින් මට්ටම ඉඳන් දියවැඩියාව තත්ත්වයට ඇති වෙන්නේ. එතකොට දියවැඩියාවෙන් තත්ත්වය පාලනය අග්න්‍යාසය. ඒ වගේම තමයි මේ පෙප්සින් කියන එක එළියට එන එක ගොඩක් දුරට පාලනය කරන හෝමෝනයක් තියෙනවා. ඒ හෝමෝන තමයි ගෑස්ට්‍රින් හෝමෝන. මම හිතාගන්න මෙන්න මේ පෙප්සින් කියන එක පාලනය වෙන්නේ මොකද තමයි ගෑස්ට්‍රින් කියන හෝමෝනේ වගේ ගෑස්ට්‍රින් හරි ඒක හෝමෝනයක් ඈ එන්සයිම් එකක් නෙමෙයි හෝමෝනයක් ඔන්න පෙප්සිනෝජන් මගින් සයිලෝ තියෙන පෙප්සිනෝජන් මගින් පෙප්සින් කාර්ය කරනවා ඒක පාලනය කරනවා ළමයි ගෑස්ට්‍රින් කියන එන්සයිම් එක භාවිතා කරනවා ඔය තමයි ළමයි මේ පෙප්සින් වලට වෙන ක්‍රියාකාරීත්වය හරි එතකොට ළමයි ඊට පස්සේ කොහටද යන්නේ ග්‍රහණියට යනවා මොකද දැන් අපි කාපු ආහාරයට මොකද වෙන්නේ ග්‍රහණියට යන්න බලපානවා හරි එතකොට ග්‍රහණියට මේ ආහාර ගියාම බලමු ග්‍රහණියේදී මොකද වෙන්නේ කියලා. හරිද? ඔන්න ආමාශය ඉස්සර ගියාවල කතා කරනවා. ආමාශය වල කතා කරලා මේ තමයි ආමාශය කියන්නේ. දැන් බලමු ආමාශය වල ග්‍රහණියට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න දැන් අපි ප්‍රෝටීන් ආහාරයක් කෑවා. ඔන්න ආමාශය පෙප්සින් මගින් වෙන කතාවලිය. බැලුවා පෙප්සින් මොකද වෙන්නේ? පෙප්ටයිඩ් බන්ධන බවට පත් කරා. ඒ අපි කතා කරන පෙප්සින් කොහෙන්ද ශ්‍රාවය වෙන්නේ කියලා. ඒ පෙප්සින් ශ්‍රාවය වෙනක වළක්වන්න කොහෙන්ද කියලා අපි පාලනය කරන්න කොහෙන්ද කතා කරා හෝමෝනේ ගැන. දැන් කතා කරනවා මොනවද? ග්‍රහණියේදී මොකද වෙන්නේ කියලා. ග්‍රහණියේදී. දැන් මේකට මොකද ඔළුවට අයිඩියා එකක් තියෙන්න ඕනේ ආහාර ජීන පද්ධතිය රූපකට නේ. ඔළුවේ අයිඩියාවක් තියෙන්න ඕනේ මුඛය. නේද ග්‍රහණිය අන්නශෝධය ආමාශය තේරෙනවද කුඩා බඩවැල මාවඩ බඩවැල ඊට පස්සේ ගුදය බුදු මාර්ගයේ ওই ටික මම තියෙන්නේ. එතකොට ඒ වගේ තමයි පිළිවෙලට තමයි මේ ආහාර දැන් ගමන් කරන්නේ. දැන් යනවා තමයි ග්‍රහණියට. බලමු දැන් ආමාශයේදී
ජීර්ණ ආරම්භ වුණාද අපි කතා කරා කලින්. දැන් යනවා ග්‍රහණිය. බලමු ග්‍රහණියේදී මොනවද වෙන්නේ කියලා. ග්‍රහණිය තමයි ග්‍රහණයට එක්වුණාට පස්සේ මේකට එනවා ග්‍රහණියේදී මොනවද? අග්න්‍යාසික විෂය එකතු වෙනවා. ග්‍රහණියේදී මොකද්ද මේ ආහාර මතට අග්න්‍යාසික විෂය. මොකද ග්‍රහණියේදී අග්න්‍යාසික විෂය ඔන්න ළමයි මොනවද කියන්නේ ග්‍රහණියේදී අග්න්‍යාසිෂය දැන් මේ ආහාර මතට එන්න පටන් ගන්නවා. හරිද? ආමාශයේදී ආමාශය වෙනවා, අන්ත්‍රයේදී ආන්ත්‍රය වෙනවා. හැබැයි ග්‍රහණියේදී එන්නේ මොකද්ද? ග්‍රහණීය විෂය කියලා එකක් නැහැ. ග්‍රහණියේදී එන්නේ මොකද්ද? අග්න්‍යාසික විෂය. ඔක පටල ගන්න එපා. ග්‍රහණියේදී ග්‍රහණීය විෂය කියලා එකක් කලන්දරයක් නැහැ. අග්න්‍යාසය මේ ග්‍රහණියට එන්නේ මොකද්ද? අග්න්‍යාසික විෂය. බලමු මේ අග්න්‍යාසික විෂය මොනවද තියෙන්නේ? අපි ඔය කලින් කතා කර අග්න්‍යාසික විෂය මොනවද තියෙන්නේ කියලා. ළමයි අග්න්‍යාසික විෂයේදී තියෙනවා ට්‍රිප්සින්. මාතින අග්න්‍යාසික ට්‍රිප්සින් කියලා ආදියක් තියෙනවා. ලියා ගන්න. නැත්නම් හයිලයිට් කරන්න. ට්‍රිප්සින්. හරි. ඔයා කතා කරා ට්‍රිප්සින් ගැන අපි ඈ. හරි. ඔන්න ට්‍රිප්සින් කියනවා. ඒ වගේම තමයි ඔයාලට මතකද එන්ටරෝකයිනේස් කියලා කතාන්දරයක් අපි කතා කරා ගිය සැරේ. එන්ටරෝකයිනේස් ගැන කතා කරා. ගොඩක් වෙලා කතා කරා එන්ටරෝකයිනේස් කියන්නේ මොනවද කියලා. එතකොට මේ ට්‍රිප්සින් තියෙනවා. ඒ වගේම තමයි එන්ටරෝස්කයින් වගේ ට්‍රිප්සිනෝජන් ක්‍රියාකාරී ට්‍රිප්සින් බවට පත් කරනවා. මතක තියාගන්න මේ එන්ටරෝකයිනේස් මගින් සක්‍රිය හොඳ එන්ටරෝකයිනේස් කියන දේකින් අක්‍රිය වෙලා තියෙනවා. මොනවද? අක්‍රිය වල ට්‍රිප්සිනෝජන්. හරි. මොනවද කියන්නේ? එන්ටරෝකයිනේස් මගින් මොකද තියෙන්නේ? අක්‍රිය කරලා තියෙනවා. අක්‍රිය කරලා තියෙනවා මොනවද? ට්‍රිප්සිනෝජන්. තේරුණාද? ඔන්න ට්‍රිප්සිනෝජන් කියලා අක්‍රිය කරලා තියෙනවා. ට්‍රිප්සිනෝජන්. අර මම තියාගන්න. මොකද තියෙන්නේ? එන්ටරෝකයිනේස් මගින් අක්‍රිය කරලා තියෙනවලු මොනවද? ට්‍රිප්සිනෝජන්. උදාහරණයක් විදිහට ෆෝන් එකකට කාඩ් එකක් දැම්ම නැත්තම් ටික කාල සීමාවකින් වෙන්නේ කාඩ් එක ඇක්ටිව් වෙන එකට තියෙනවා නේද? ඩිඇක්ටිව් වෙනවා. ඒ වගේ තමයි මෙතන එන්ටරෝකයිනේස් මගින් අක්‍රිය වෙලා තියෙනවා. හැබැයි මොකද වෙන්නේ මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තේරුණාද? මොකක් මගින්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ? ට්‍රිප්සිනෝජන් මගින් ක්‍රියාත්මක වෙලා එයා ට්‍රිප්සින් බවට පත් කරනවා. ඔය තමයි ළමයි අග්න්‍යාසිකයේ ට්‍රිප්සින් හැදිච්ච විදිය. තේරුණාද? මේ තමයි අග්න්‍යාසිකයේ ට්‍රිප්සින් හැදුණු විදිය. කොහොමද ට්‍රිප්සින් හැදුනේ? එන්ටරෝකයිනේස් මගින් අක්‍රිය වෙලා තිබිච්ච ට්‍රිප්සිනෝජන් මගින් මොකද වෙන්නේ? ට්‍රිප්සින් නිෂ්පාදනය කරනවා. ඒ ට්‍රිප්සින් තමයි අග්න්‍යාසිකයේ විදියට ග්‍රහණියේදී මොනවාටද? ග්‍රහණියේදී අග්න්‍යාසිකයේ බවට ආහාර මත තැවරෙන්නේ. ඔන්න ඔය ක්‍රියාව තමයි සිදු වෙන්නේ. හරි හරි ලේසි ක්‍රමයක් මොනවද උත්තරය? කියන්නේ සටහනක් විදිහට හදාගන්න. તો ලේසි. හරි. බලමු ළමයි මේ ට්‍රිප්සින් ප්‍රෝටීන් මොනවා බවට පත් කරනවද කියලා ළමයි මතක තියාගන්න. මේ ප්‍රෝටීන හරිද? මේ ප්‍රෝටීන මොනවා බවට පත් කරනවද? ට්‍රිප්සින් මගින්. හරි. ළමයි ප්‍රෝටීන මොනවා බවට ට්‍රිප්සින් මගින් මොනවා කරනවද? प्रोटीन पेप्टोन सह पेप्टाइड मध्ये क्या කරලා පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් දෙක සාදනවා. මොනවද බලන්නේ? පොලිපෙප්ටයිඩයි සරල පෙප්ටයිඩ් බඩපත් කරනවා. පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ්. හරි ඔන්න බලන්න. දැන් ආහාර වලින් පිටේ දිගුචාර වල ප්‍රෝටීන් කියන එක ට්‍රිප්සින් එන්සයිම් වෙනවා. අග්න්‍යාසිකය ඇවිල්ලා පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් බවට මේවා බිඳ හෙලනවලු. ළමයි මේ බිඳ හෙලුවාට පස්සේ මොකද වෙනවා කියන්නේ? පොලිපෙප්ටයිඩ් සරල පෙප්ටයිඩ් දාලා ළමයි කායිමෝට්‍රිප්සින් කාබොක්සි පෙප්ටයිඩ් පෙප්ටිඩේස් යන ප්‍රෝටීන් ජීර්ණ එන්සයිම් අඩංගුල මේක තමයි තව තියෙනවා මොනවද? අපි කලින් කතා කරා කායිමෝට්‍රිප්සින් සහ පෙප්ටිඩේස් යන ප්‍රෝටීන් එන්සයිම් තියෙනවා. හරි ඒක ලොකුවට ගත්තේ නැහැ. මතක තියාගන්න ප්‍රෝටීන් කියන ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් බවට බිඳ හෙලනවා. ඊට අමතරව තමයි මොකද තියෙන අපේ ළමයි හයිලයිට් කරගන්න කායිමෝට්‍රිප්සින් එන්සයිම් නේද මේක එකතු වෙලා තියෙනවා. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්නේ තමයි මේක පොලිපෙප්ටයිඩ් මොකද කරන්නේ ළමයි ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. මතක ඇති ප්‍රෝටීන් වල ජීර්ණ ඵලය ඇමයිනෝ අම්ල නේද? ඇමයිනෝ ඇසිඩ්. හරි. ඇමයිනෝ අම්ල බවට මේ පෙප්ටයිඩ් වල තවදුරටත් බිඳෙහිලා මෙවුවා ඇමයිනෝ අම්ල බවට පත් බලපානවා. ඇමයිනෝ අම්ල
ඔය තමයි මේ ක්‍රියාවලිය තේරුණාද? එතකොට මතක තියාගන්න මේ ඇමයිනෝ ආම්ල කියලා කියන්නේ ප්‍රෝටීන් වල ටැනින් එක කියලා. තේරුණාද? එතකොට මතක ඇති ඇමයිනෝ ආම්ල ගොඩාක් තිබ්බ ළමයි. තේරුණාද? ඉතින් ඒ ඇමයිනෝ ආම්ල බවට පත් වෙන ක්‍රියාවලිය තමයි මේ අපි කතා කරේ. ඒකවල ළමයි මතක තියාගන්න ආන්ත්‍රිකශය අරන් ඇමයිනෝ පෙප්ටේස් මගින් පෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ලේ බවට පත් වෙන. එතන ඇමයිනෝ ආම්ල මොකද කරන්නේ? අන්තිමට මෙන්න මේ ඇමයිනෝ ආම්ල ප්‍රාගමන යාපීට තියාගෙන ආත්මාවට ගෙනියනවා. අර කලින් කාබෝහයිඩ්‍රේට් වගේ තමයි අවසාන ඇමයිනෝ ආම්ල බවට පත් වුණාට පස්සේ බිඳේ වුණාට පස්සේ මොකද කරන්නේ? යාපීටික ප්‍රතිආශ්‍රිතය ඔස්සේ ආත්මාවට ගිහිල්ලා ශක්තිය නැත්නම් ග්ලයිකෝජන් එක තැන්පත් වෙනවා. ඒ වුණාට ඔය තමයි ප්‍රෝටීන් ජීර්ණ ක්‍රියාවලිය. හරි. සරල දෙයක් තියෙන්නේ ප්‍රෝටීන් ට්‍රිප්සින් නේද ප්‍රෝටීන් ආර ට්‍රිප්සින් වෙනවා ඊට පස්සේ පොලිපෙප්ටයිඩ් සල්ල පෙප්ටයිඩ් බක්වත් වෙනවා ඊට පස්සේ ඒවා තවදුරටත් ජීර්ණ වෙනවා මොනවද වෙන්නේ ඇමයිනෝ ආම්ල බාරපත් කරනවා ඇමයිනෝ ආම්ල නැවත යාකෘතික ප්‍රතිආශ්‍රාව ඔස්සේ දිගේ ගමන් කරලා අක්මාවට ගිහිල්ලා අක්මාවේ ග්ලයිකෝජන් ශක්තිය එක කපනවා ඒවත් බව ශක්තිය ලෙස දෙදෙන දාකී ආකාරයකට භාවිත කරනවා ඔය තමයි ප්‍රෝටීන් ජීර්ණය වලින් යවුවත් තමයි ප්‍රශ්නයක් තමයි ट्रिप्सिन කියන මොකක්ද ළමයි ट्रिप्सिन කියලා කියන්නේ එන්ඩෝකයිනස් මත අක්‍රිය වෙලා තිබ්බේ ट्रिप्सिनोजन කියන නිසා මගින් ट्रिप्सिन ක්‍රියාත්මක වෙලා ट्रिप्सिन මගින් අග්න්‍යාසී විෂය කියන දේ ග්‍රහණීයදී ආහාරවලට ගබඩා වෙලා ඊට පස්සේ කියන ප්‍රෝටීන් ट्रिप्सिन කියන අර ट्रिप्सिन වලින් පොලිපෙප්ටයිඩ් සහ සල්ෆර් පෙප්ටයිඩ් වත් කරලා තව ජීර්ණ ක්‍රියාවලින් මොකද වෙන්නේ ඇමයිනෝ ආම්ල බාරපත් කරනවා ඇමයිනෝ ආම්ල යා අක්මාවෙන් ශක්තිය දෙස ගබඩා කරනවා ඔය තමයි මේ ක්‍රියාවලිය. තේරුණාද මේක ප්‍රෝටීන් ක්‍රියාව. කොහොම මේක ඔයාලා දැන් මේක කියවලා සරල සටහනක් හදාගන්න. තේරුණා සරල සටහනක් හදාගන්න. මේක කරපත තියන්න. දැන් මම මේ සටහන හැදුවේ. ඒතකොට මෙව්වම ලියා ගන්න දන්න එපා. තේරුණාද? ඔයාලා සටහනක් හදාගන්න. ඔයාලට ඕන විදියට ගැලීම් සටහනක් විතර හදලා හරි ලේසියි ඒක පාඩම් කරන්න. තේරුණා ගැලීම් සටහනක් හදාගෙන බිත්ති හරි ගාලා පිළිවෙලට එවන්න. තේරුණා ඔයාලට සැකයි වගේ නම් මටත් එවන්න. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයට එකක් දාලා හදන්න මේ ගැලීම් සටහනක් ප්‍රෝටීන් විදියට ගැලීම් සටහනක් හදන්න ඊළඟ මේ ජීර්ණ ගැලීම් සටහනක් හදන්න. මොන ගැලීම් සටහන තුනයි. මුළු ඒ ටික ඔක්කොම කවන්න. හරි. ඒක try එකක් දෙන්න. පුළුවන් නම් හදලා මට දැනගන්න. ළමයි කීප දෙනෙක් ඇහුවා හදලා ගිය සතියේ. ඒක කලින් සතියේ ඒවා මම හදන්න කිව්වා මේ කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණ මුළු පාඩම නෝට් එක විදියට. දැන් මේක හදලා යවන්න. තේරෙනවා මම හරි වාරදි වැරදි කියලා බලන්න. මතක තියාගන්න මේ එන්සයිම් තමයි මතක තියාගන්න. තේරුණාද එන්සයිම් මේ මතක තියාගන්න ඕනේ. එන්සයිම් කොයිද හැදෙන්නේ කියලා මතක තියාගන්න. මොකද වෙන්නේ කියලා කියන්න. මොකද්ද මතක තියාගන්න ඕනේ. එන්සයිම් කොයිද හැදෙන්නේ? එන්සයිම් මොකද වෙන්නේ? හරිද? එයාම මේ දේවල් මොකද මම කියනවා නේද? හරිද? ඒ දේවල් තියා ගන්න ඕනේ. ඒවට වෙනම හදලා ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒක ඕක තමයි අපි යන කාලේ ෂෝට් නෝට් හදලා තමන්ට තේරෙනවා ෂෝට් නෝට් ගන්න. තේරුණාද? හරි ලේසි. ඒකට මේ මෙතන මේ හැලි මොකද තියා ගන්න ඕනේ නැහැ. හරි. ඒතර විභාගයට આવුවොත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය, ප්‍රෝටීන් ජීර්ණය, ලිපිඩ ජීර්ණය આવුවොත් ඉතින් ඔය ආකාරය විස්තර කරන්න ඕනේ. හරි. ඒකින්ද හොඳට මතක තියාගන්න ඕන විදිය කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට ළමයි ඔන්න ස්වාමී අවසානට ඔයාලට ඩේසි වලට සාරාංශයක් දීලා තියෙනවා. හරි. මෙච්චර ළමයි කතා කරමු සාරාංශයක් දීලා තියෙනවා. බලමු ළමයි ඒකත් හොඳයි ඔයාලට මතක තියාගන්න. ඔන්න බලන්න මතක තියාගන්න විදිය. ළමයි ක්‍රේට ගන්ති වල තියෙන එන්සයිම් තමයි මොකද්ද? ක්‍රේට ගන්ති මොනවද තියෙන්නේ? ඇමයිලේස් තියෙනවා. ක්‍රේට ඇමයිලේස් තියෙනවා. ළමයි මේකෙන් මොනවද කරන්නේ? පිස්ටේ කියන එක උපස්තරය මත ක්‍රියා කරනවා. ප්‍රධාන අවසාන ඵලය මොකද? ළමයි මෝල්ටෝස් සහ ඩෙක්ස්ට්‍රින් කියන එක බාඩපත් කරනවා. ඊළඟ තමයි ආමාශික ග්‍රන්ථි වලින් ළමයි පෙප්සින් ශ්‍රාවය වෙනවා. මේ කලින් කතා කරා. ඒක ළමයි ක්‍රියා කරන්නේ කොහොමද? ප්‍රෝටීන් මත. ප්‍රෝටීන් වලින් මොකද කියන්නේ? පෙප්ටයිඩ් සහ පෙප්ටෝන බාණ්ඩ බාඩපත් කරනවා. ඊළඟ ළමයි අග්න්‍යාසික විශේෂයෙන් බලනවා. අග්න්‍යාස විශේෂය තියෙනවා. ट्रिप्सिन क्या करना प्रोटीन सा पेप्टोन सा पेप्टाइड मत ඊට පස්සේ අපි කලින් කතා කරා වගේ පොලිපෙප්ටයිඩ් සහ සරල පෙප්ටයිඩ් බඩපත් කරනවා ඊළඟ තමයි කාම ට්‍රිප්සින් තියෙනවා කාම අපි කලින් කතා කරා කාම ට්‍රිප්සින් කියලා වැඩි අමතරව තියෙනවා කියලා ඒ කාම ට්‍රිප්සින් මොකද වෙන්නේ ප්‍රෝටීන් කියන පෙප්ටයිඩ් බඩපත් කරලා ඒකත් වෙනවා සරල පෙප්ටයිඩ් සහ පොලිපෙප්ටයිඩ් බඩපත් කරනවා ඊට පස්සේ කාබෝසිපෙප්ටිඩේස් අර කතා කරා කාබෝසිපෙප්ටිඩේස් සහ කාම ට්‍රිප්සින් කියන කාබෝසිපෙප්ටිඩේස් කියන්නේ ඔය කියාවලින් තමයි තේරුණාද ඊළඟට අග්න්‍යාසික ඇමයිලේස් අපි කතා කරා අග්න්‍යාසික ඇමයිලේස් කියන්නේ මොකක්ද කියලා අග්න්‍යාසික ඇමයිලේස් කියා කරනවා පිස්ටේ මත ග්ලයිකෝජන් මත ඩෙක්ස්ට්‍රින් ඊට පස්සේ මොකද වෙනවා මෝල්ටෝස් බඩ බිඳෙනවා මතකද මෝල්ටෝස් ගැන කතා කරා ඊළඟ ලයිපේස් එකමයි ලයිපේස් තමයි ට්‍රයිග්ලිසරයිඩ් මත ඊට පස්සේ මොකද
මොනවද ස්ලයිඩ් නිදාස් මේ ගමන නිෂ්පාදනය කරනවා. ඊළඟට ආන්තික බිත්ති බලමු අපි අමුතු ආන්තික විශේෂ ආන්තික බිත්ති amylopeptidase මෝල්ට් මොකද මෝල්ටේස් සුක්‍රේස් ලැක්ටේස් මොකද මෝල්ටේස් සුක්‍රේස් ලැක්ටේස් කියන එක මෝල්ටෝස් මත සුක්‍රෝස් මත ලැක්ටෝස් කියන උපස්තර මත ක්‍රියා කරලා Maltase, maltose मगिन ग्लूकोज सुक्रेस सुक्रोज सुक्रे सॉरी सुक्रेस सुक्रोज मतलब क्या करला ग्लूकोज सा फ्रुक्टोज निष्पादन करा लैक्टेस ළමයි लैक्टोज मतलब क्या කරලා ग्लूकोज සා गैलैक्टोज मतलब क्या එතකොට මේක සයන වටන වගුවක් මතක තියාගන්න මේ වගුවෙන් ටිකක් ඔක්කොම ඕවරෝල් මතක ඉන්නවා මේ එන්සයිම් ටික සේර මතක තියනවා හොඳම දේ මේ වගුව හොඳට කඩපාඩම් කරලා දාන්න තේරුණාද ඔය වගුවේ MCQ සයන උඩට ගොඩ දාන්න පුළුවන් ඔය වගුව හොඳට කඩපාඩම් කරන්න එතකොට අර ජීර්ණ ක්‍රියාවල ඔළුවට එන කොහොමද මේක උනේ කියලා. තේරුණාද? එතකොට කලින් ඒවා බලලා නැත්නම් නෝට් බලලා වීඩියෝ බලලා ටිකක් ඔළුවට දාගන්න ටිකක් හොඳට ඔළුවට දාගන්න දාලා ඉන්නලා නැවත මේ පාඩම මේකත් කියව ගන්න. මේ වගේ කියව ගන්න. තේරුණාද? එතකොට මොකක්ද මේ වෙන ක්‍රියාවල පිළිබඳව අර දලා ඉන්දියාටත් තියෙනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ පාඩමට. හතරවෙනි පාඩම ගන්නවා යමු ටියුට් එක හතරවෙනි පාඩම. පෙරලා ගන්න නම් අපි අලුත් පාඩමකට හරි. අපි යනවා හතරවෙනි පාඩම තමයි ආහාරමය සැලසුම් කිරීම. හරි. ඒක පොඩි එකක් ගන්න වෙන්නේ.